උන්නේ මේ මොකද්ද? මොකද්ද කියන්නේ? පලාන එලනවද? පලාන එලනවා. මේ මොනවා පලාන මේ මිනිසු කන්නේ නැහනේ මේවා. නැද්ද? නෑනේ මේ නැත්තම් හරක් එහෙම කනේවනේ මේවා. මේවා මොකටද? මන්ද අපි නම් කනනේ. මේවා කාලා කොහොම ජීවත් වෙන්නේ? මේක ගුණයිලු කියන්නේ. ඉතින් මේ ගුණද මන්ද ඉතින් කන්න දෙයක්වත් නැහැ. ඉතින් අපි ඉතින් ගෙදර ඔක්කොම මේවා කන්නේ. ඉතින් මේවා කාලා ජීවත් වෙන්නේ කොහමද? බංගෝ මහත්තයෝ රේඩියෝ පත්තර බලන්නේ නැද්ද? ඒ කිව්වේ දැන් මාස 4-5කට කලින් අපේ ගරු අමාත්‍යතුමා කවුද? බන්දුල ගුණසේනද ගුණවර්ධන කවුද? එමෙතුන්ෙක්. ඔව්. මේ අනේ තුමට බුදු බවත් වෙන්න. මේ රුපියල් 2500 ජීවත් වෙන්න පුළුවන්. 2500 කොහමද කන්නේ? ඒ මහත්තයාට බයිනොට එහෙන හත ගහනවා කටවල් වලට. උඩට ජීවත් නැහැ. ඒ කොහමද 2500කින්? අපි ජීවත් වෙන්නේ එහෙමයි. ඒ මහත්තයා අඩු කරා බොයිලර් අඩු කරා. සැමන්ටින් අඩු කරා. දැන් මුළු ගමම බොයිලර් කාලා ජීවත් වෙන්නේ ගාන අඩු. බොයිලර් විතරමයි. එතකොට සැමනුත් කනවා. වෙන මොකුත් කන්නේ නැද්ද මේ? වෙන කන්නේ වෙන මේ තියෙනවා කන් තියෙනවා. ඔව් ඔව්. අපි කොහොම හරි මහත්තයෝ මුළු මාසෙමට යන්නේ අපිට දැන් රුපියල් 800යි. ඒ කොහොමද? ගෙදර ඔක්කොම රුපියල් 800න් ජීවත් වෙන්නේ. ඒක වෙන්න බෑනේ. අපේ ගෙදරයි තව ගෙවල් දෙක වටේ තියෙනවා. ඒ ගෙවල් දැන් වැහිලා කවුරුත් නැහැ. ඒ ගෙවල් වල මිනිස්සු අපි අපේ එකමයි කන්නේ බොන්නේ. අපි කිරි එකක් හදනවා දැන් උදේට. විශේෂ කිරි එකක් වෙන්න ඇති. පෝෂණ ගොඩක් වැඩි එකක් වෙන්න ඇති. ඒක මේ සීනි ඕනේ නැහැ. උණු වතුර ඕනේ නැහැ. කෙලින්ම කෝප් වලට දැම්ම තක තක ගාලා ගිහුවා. අනිත් ගෙවල් වල කට්ටිය අඩුනේ පෝෂණේ වැඩි වෙලා වෙන්න ඇති එහෙම උනත්. අනේ මන් දෙයි මිනිස්සු නැහැ දැන් ඈ. කෙවලුත් වහලා දාලා මොකද්ද මන්ද? අරක බීපුවාම ඉතින් ආයේ බඩ කිනි නැහැ. ඉතින් මහත්තයා ඒක එන වටිනවනේ. අපිටත් කියලා දෙන්න බැරිද මේ මොකද්ද මේ බීම කියන එක? ඈ? බඩු තියෙන්නේ නේද? මම අපේ හොරකරුවන් නෑනේ මේක තමයි අපි දැන් හදලා ඔන්න මේ සිමෙන්ති එක